දන්සල් කෑම කැන්සල් අපිත් යනවා පන්සල්. ඉතින් තාම සමහරක් දන්සල් හදන ගමන් හතරට එක තියෙන්නේ දැන් නෑ. සමහරක් දන්සල් තාම ලෑස්ති නෑ. බලමු ඉස්සරහට දන්සල් තියෙයි. මට කියන්න දෙයක් තියෙනවා. අමතක වුණා. මේ ඉන්න අපේ තරිදු අයියා. Hai. ඉතින් මං එයාගේ බයික් එකේ යන්නේ. ඉතින් ඒ බයික් එකේ පස්සේ මම රොසයි මේ ඉතින් ගැටි වලින් දාද්දි පස්ස ලෙෆ්ට්. ඉතින් ඒකට මට කරන්න දෙයක් නැහැ. බයික් කම්පැනි තමයි අතේ තියෙන්නේ. කොහමද මේ කොන්දේ අමාරුව තියෙන කෙනෙක් ගියොත් එහෙම කොන්ද කැඩිලා ගෙදර යන්න වෙන්නේ. ඔව් ඉතින් අපිට ඉතින් කොල්ලෝ හින්දා උල්ලන්නේ ඔය මේ අනේ ගියා. ඉතින් මේ අපි කොල්ලෝනේ නැත්නම් අයියේ නේද? අම්මෝ බයි කොන්ද මොකක්ද ඔය? ඔම්මේ අපි ඉතින් මේ ෆලුඩා දන්සල තියෙනවා. අපි දැන් හදිස්සියම ගෙදර යන්න වුණා මේ වැඩකට. ඔයගොල්ලන්ට ගෙදරදි පෙන්නන්න දෙයක්ත් තියෙනවා. ඔව් මේ ඔයගොල්ලන්ට ගෙදරදි පෙන්නන්න දෙයක්ත් තියෙනවා. ඉතින් මං ඒක ගෙදරදි කියන්න. එහෙනම් සතුටින් ඉන්න. ඉතින් අපි මේ යන්නේ පල්සර් 160ක් අනිත් කට්ටිය යන්නේ හාලි ඩේවිඩ්සන් 1000 high capacity bike ඒක. ඉතින් අපි කිරිබත්ගොඩට දාන්න නැතුව අපි කෙලින් යනවා. කට්ටිය ඉස්සරහෙන් නැවැත්තුවා. බලමු. ඉතින් අයියට මේ බයික් එක ගැන කොහොමද කියන්න තියෙන්නේ? ඒක හොඳයි. බයික් එක ගැන කියන්න තියෙන ඉතින් හොඳයි. ඒ කිව්වේ පිකප් එකත් හොඳයි. කම්ෆර්ටබල් එකත් හොඳයි. ඒකට සැහැල්ලුයි. හරි. ඕකේ. thank you ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කළාට. අපි දැන් දන්සලක කතා කරමු. bye. ඔයගොල්ලන්ට පෙන්නන්න තියෙනවා කිව්වේ අපේ සකබබරේ ඉන්න වෙන්න. අර තියෙන්නේ පේන ඔයගොල්ලන්ට නම් පේනවත් දන්නේ අර අපේ ඌට තියෙන්නේ කූඩුව. අන්න එක තමයි අපි සකබබරේ අපි ගියා. ඉතින් යාළුවනේ අපිට මිනි කැප්ෂන් වගේ වැසි ශාපය ආවා. ඉතින් මෙතනින් පස්සේ වීඩියෝ එක නතර කරන්න උනා. ඒක හින්දා ඉතින් මට කරන්න දෙයක් නැහැ. සෝරි. La vida es un carrusel.